තමයි හිස තෙල් ගන්න නැගත. මේකෙදි ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ නිරෝගිකම වගේ දෙයක්ද ඒකේ හිස තෙල් ගන්න එකෙන් දැන් මේ සැරේ නම් අප්‍රේල් 16 වෙනිදා උදේ 9:04ට තියෙන්නේ. යොදා ගන්න පොළ වර්ග එහෙම ගැන ඔබතුමා ඉස්සෙල්ලා පැහැදිලි කිරීමේදී පැහැදිලි වුණා. එතකොට විශේෂයෙන් මේ දැන් මේකත් ගොඩක් අය නොකරන එකක් වගේත් අපිට පේනවා තාමත් හුඟක් ගම්වල ඔය අපේ විහාරස්ථානයම කේන්ද්‍ර කරගෙන හරි ගාම්භීර හැටියට මේ නැගත කෙරෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒකෙන් ඇත්තටම අපි අරමුණු කරගන්නේ මොකද්ද මෙතිතුමනි? මෙහෙමයි. දැන් ඔය දවස් 4 තියෙන පොළ වර්ග ඖෂධීය පොළ. ඉඹුල්, කෙසෙල්, සඳන, එතකොට කොළොන්, කොහොඹ, බෝ, කරඳ, අනිත් ඒවා මොකද්ද? නුග. මේ ඔක්කොම ඖෂධීය පොළ වර්ග. ඉතින් මේවා යුෂ ගන්නවා. මේ හැම විටම සම්ප්‍රදාය තමයි පෙර දිනකොළ පාපයට තියෙනවා, කවුල් දෙකට තියෙනවා, අද දිනකොළ කිසර තියෙනවා. හැබැයි මේක පොඩි වෙනසක් කරනවා ලංකාවේ. බ්‍රාස්පින්ද දවසක නම් ඒක පොඩ්ඩක් වෙනස් කරනවා. බ්‍රාස්පින්ද කවදාකවත් අර මේ කොළ මොනවද මේ බෝකොළ කකුල වලට තියන්නේ නැහැ. මොකද අපේ සංකල්පයක් තියෙනවනේ. බුදුහාමුදුරුවෝ බුදු වුණේ බෝගහ යට. අපි බෝධි පූජා වගේ දේවල් තියෙන නිසා මොන හේතුවක් නිසාවත් අර බෝකොළ කකුල යට තියෙන සම්ප්‍රදාය අපි කඩලා තියෙන්නේ, වෙනස් කරලා තියෙන්නේ. ඒක අපේ තියෙන බලවත් ඇදහිීම නිසා. අනිත් ඒවා විදිහට කරවන්නේ ඒවා විශේෂ ඖෂධීය ශාස්ත්‍රීය වශයෙන් හොඳ ඉහළ මට්ටමේ ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් මෙහෙමයි. පැරණි සම්ප්‍රදාය අනුකූල නම් ඒ දවසට ගිහි පිරිතක් හරි කියනවා. වැඩි කියන්නේ ගිහි පිරිත තමයි. කියලා මේ සූර්යා ප්‍රමුඛ කොට සීල ග්‍රහයන්ට සම්බන්ධ වෙනම ශ්ලෝක වර්ගයක් තියෙනවා. ඒ ශ්ලෝක 7 කියනවා. ඒ ශ්ලෝක 7 කියලා ඒනුත් අර තෙල් මතුරනවා. එහෙම කියලා විශේෂයෙන්ම අදාළ දිනේට අදාළ ඒ ශ්ලෝකේ වැඩිපුර කියනවා 9 පාරක්. කියලා තමයි තෙල් හිසර ගන්න. ඒවට තියෙනවා මේ ග්‍රහයන්ට කියලා විශේෂ තියෙනවා ශ්ලෝක. එතකොට කවච අපි කියන්නේ ඒකට කවච ශ්ලෝක නෙවෙයි කියන්නේ කවච. කවච කියන්නේ ආරක්ෂක මන්ත්‍රයක්. ආරක්ෂක ගාතාවක්. ඒ කවච කියලා තමයි අර තෙල් මතුල්ලා හිසට ගන්න. ඉතින් ඒක මේ බොහොම දන්නවා කරන කට්ටිය දන්නවා. එහෙම කරාම වඩාත් හොඳයි. ඖෂධීය ගුණයයි පිරිත් ගුණයයි ඒකම වාචන වල තියෙනා වූ ශාස්ත්‍රීය ගුණයයි. දෙකම එකට. නානුවෙම හදන කොටත් ඒ වගේ චාරිත්‍ර ගොඩාක් එක්ක ඒ කාර්යයත් ඉෂ්ට කරන්නේ නේද මෙතිතුමනි? ඔව්.